කිව්වා වත්තඩංගුවට ගන්න කියලා වහාම වා කරලා තියෙන බරපතල වැරද්දක්. අනේ උගන්නේ කැමට. මොනකට හොදන්න යන්න ඉබෑ මෙතන බලා ඉන්නේ ඇයි අම්මා. හරි. මූණකට හොදගෙන යන්න පොලිසියට එහෙනම්. වා කරලා තියෙන වැරද්ද දන්නවද? මොකද්ද වා කරලා තියෙන්නේ? ගානි උඹ හුත්තකට මොකක්ද කිය. මේ කුණුහරුප කියන්නේ බෑ ඊට පස්සේ වා ඔය කුණුහරුප කියන්නේ මම channel එකේ මගේ බැලුවා. වා මොකද්ද කරලා තියෙන වැරද්ද? බලන්න මගේ දිහා. මාගේ දැස දෙස බලනු. ඔය දන්නද වත්තඩංගුවට ගන්න තියෙන හේතුව? අනේ උඹ උගන්නේ කිය. මේ කුණුහරුප කියන්න බෑ. කිව්වා. හරිද? වත්තඩංගුවට ගන්න හේතුව මොකද්ද කියලා? මොනවාද? දැන් තේත් හදලා තිබුණකට හොදන්න හරි ඒක තමයි මං අහනවා වත්තඩංගුවට යන්නේ හදන්නේ. මන් දන්නේ නැහැ යන්නේ මං. පොලිසි ගාන යන්න නෙමෙයි යන්නේ. වත්තඩංගුවට ගන්න යන්නේ. කො? අත්තඩංගුවට ගන්න යන්නේ. හූ කියන්න. හූ ගන්න. මේ ඊයනේ ඔබ කුණුහරුප කියන්නේ වඩ දැන් කවුද නේ කුණුහරුප කියන්නේ තත් යන්නේ නැහැ නේ. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද ඇඟිල්ලට මේ? කො? අප්පට සිරි මොකද්ද වෙලා තියෙන්නේ? මේ මගෙත් තියෙනවා මේක මේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඇඟිල්ල මේ වෙලාව. අම්මට හුඩු. මේ ඒක මගෙත් තියෙනවනේ. මොකක් කළාද? අනේ මන්. වහිතන විදිහට මොකක් කළාද? ඈ? වහිතන විදිහට මොකක් කළාද? මේ මගේ නුවරත් අතේ යලවිලා. නෑ නෑ. ඔයලා දිනයි දන්නවද? යලවිලා. කැලවිලා නෙමෙයි. අයි දන්න දෙම් වෙලා තියෙන්නේ. අනේ මන්ද. සද්ද විත්ත පටපැතිලි සම්පූර්ණ නම කිය? මේරි නෝනා. ඒ මම මොනවා කැලේ මුල ඉඳන් කිය. එම්බිඩි මේරි නෝනා. ඈ? එම්බිඩි මේරි නෝනා. මේ අහන්න. මට කනගාටුයි වට මේ ගැන කියන්න බැරි වෙච්ච කියන. හරිද? මේ ගැන කියන පරක්කු වෙච්ච එක මට මාර කනගාටුවක් තියෙන මට දුකයි වෙන කරන්න දෙයක් නැහැ. මට වත්තඩංගුවට ගන්න වෙනවා. අනේ යන්න පල්ලෙහාට පරක්කු. හරි වා දන්න මං කවුද කියන? අනේ මන්ද. මං කවුද කියන මම මූණ දිහා බලලා කියන්න. ටක් ගාලා කියන්න බෑ. මූණකට හොදන්නයි ඉල්ල. මගේ මූණ දිහා බලලා කියන්න මං කවුද කියලා. මේ ඔය කුණුහරුප කරන වෙලාවක් නැහැ මට වගේ මූණ හොදන්නයි වගේ මේ දවල් එන්නේ මට අදාළ නැහැ. මං කවුද කියලා දන්නවද? දන්නේ නැහැ. මම මූණ බලලා කියන්නේ කවුද කියලා? ටක් ගාලා කියන්නේ මං කවුද? මේ මන්ද දන්නේ නැහැ. කවුද මම? මේ ගෙදර කවුද මම? මේ ගෙදර මම කවුද? ඔයාගේ කවුද මම? මං තමයි මේ ගෙදර විධායක ජනාධිපති. කවුද? ජනාධිපති? ඔව්. මේ ගෙදර සම්පූර්ණ අයිතිය තියෙන මට. මේ ගෙදර මිනිස්සු තියා ගන්නවද දොට්ට දානවද කියන අයිතිය තියෙන්නේ මට. මගේ මූණ දිහා බලන්න බේරෙන්න ඕන. ආනේ අංකෝ බලන්න මගේ මූණ දිහා බලලා කියන්න මම ලස්සනයිද නැද්ද? මම ලස්සනයිද නැද්ද? ඔව්. මම ලස්සනද නැද්ද? ලස්සනයි යන්කම් බලන්න. කොතරක් ලස්සනයිද? කවුරු වගේද? මන් දන්නේ කොතරද. හරියට කියන්න නැත්තම් කෙලින්ම දන්නවනේ තුවක්කුව ගත්ත වෙඩි දිහා දාන්න මුළු ඔක්කොම. මේ මේරි යන එකක් ගැන නෙමෙයි මං කියන්නේ මම ලස්සනයිද නැද්ද? ලස්සනයි බං යන්කෝ. කොයි වගේද ලස්සන? අනේ මන්. මගේ මූණ දාලා සතෙක්ගේ නමක් කියන්න. මට තේරෙන්නේ නැහැ බං. හරි මම නිකන් කවුරු වගේද? ඔයාට පේන විදිහට. ඔයාට පේන විදිහට සතෙක්ට සමාන කරලා මගේ මූණ කාගේ වගේද? දන්නේ නැහැ ඔයා කියන්නේ මට තේරෙන්නේ නැහැ. අලියෙක් වගේ. අලියෙක් වගේ? මගේ මූණ. කබරෙක් වගේ. රිලෙවෙක් වගේ. හංසෙක් වගේ. කවුරු වගේ? කබරෙක් වගේ. ඇයි එහෙම කිව්වේ? ඈ? ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම කිව්වේ? මොකද දෙන කියන්නේ? හංසෙක් වගේ කියන්නේ. හංසෙක් වගේ. ලොකු එයාන හංසෙක් වගේ ලස්සනයි කියලා කියන්නේ. ලොකු එයා හංසෙක් වගේ. කො හරියට කියන්නනේ මේ මගේ මූණ දිහා බලලා. අයියා අම්මලා එහි බලා ඉන්න. අම්මලගේ එකක් නෙමෙයි මට කියන්නේ ලොකු එයා හංසෙක් වගේ ලස්සනයි. කිය. හංසෙක් වගේ ලස්සන. ලොකු එයා හංසෙක් වගේ ලස්සනයි. ලොකු එයා හංසෙක් වගේ ලස්සන. ආදරේ උම්මා. ආදරේ උම්මා. දෙකකින් විතර හරියට කියන්න ඕනේ. ආදරේ උම්මා. ලැජ්ජ නැදන්නේ කොල්ලන්ට උම්මා දෙන්න. මම අම්මට කියන්නම් ඉන්නේ. කෙල්ල කාලේ තුම දුන්නද? මොනවා දෙන්නේ නැහැ බෑ. බොරු කියන්න එපා. මොකද වෙලා තියෙන්නේ? මේ ඇඟිල්ල මේ පොත්. මේ පොත් ගලවන්න වෙයි. මේ මගේ තීර. අර චන්දේ දවසේ නේද උගුනේ? ගැලවෙන්නේ නැහැ. චන්දේ දවසේ නේද උගුනේ? ගැලවෙන්නේ නැහැ. ඒක නිකන්.
හරි මම මේක අන්තිම පාරට කියන්නේ සෝරි යා යම් යම් ඉතින් අව හිරිය දාන්න එනවා. ඔයා කළා තියෙන වැරද්ද මොකද්ද කියලා අහන්න ඉතින් මගෙන් අහන්න. මොකක්ද ගැලවෙලා යන. අහන්න මගෙන් අහන්න. මොකද්ද ඔයා කළා තියෙන වැරද්ද කියලා. මම මොකද්ද කරේ වැරද්ද කියලා මගෙන් අහන්න. මොකද්ද කරේ? සැරෙන් අහන්න. වැරද්ද. සැරෙන් අහන්න මගෙන්. මම මොකද්ද කරේ වැරද්ද? තර්ජනය කරලා අහන්න. ඔයාටි. නැසත් හරි ඊටකපාර තර්ජනය කරලා අහන්න. අහන්න. තර්ජනය කරලා අහන්න. මොනකට උද ගන්න යන්නේ? අයියා. තර්ජනය කරලා අහන්න මගෙන් මම මොකද්ද කරේ වැරද්ද කියලා අහන්න මගෙන්. මොකද්ද මං කරපු වැරද්ද? ඔයාගේ මූණ මැද නහයක් තියෙනවා. නායකේ නහය මේ කාගෙත් තියෙන්නේ? ඉතින් ඒක තමයි ඔයාගේ තියෙන වැරද්ද. අනික ඔයා පොඩි කාලේ බබාලට කිරි දීලා තියෙන එක සම්පූර්ණයෙන් වැරදි. යා උම් එකක්ද? යම්බා යන්න පරක් වෙනවා. උම් එකක්ද? එතන බලා ඉන්න. හරි උම් එකක් දෙන්නේ නේ. කො. දෙද්දකින් විතර. යා යයි යයි සබ්බෙරියනේ